අයිබෝන් දුවේ පුතේ 11 ශ්‍රේණිය 31 වෙනි පාඩමෙන් අද අපි හම්බ වෙන්නේ. පාඩමේ නම කබානෝ කංචියක් තියෙනවානේ. නකානි නනීගා අරිමස්කා. එතකොට අපි මුලින්ම බලමු පුතේ පාඩමේ තියෙන කංචි ටික මොනවද කියලා අඳුනගෙන පාඩමට එමු. හරි මුලින්ම තියෙන්නේ මේ කංචි යොමි කතාවේ තියෙන්නේ කොහොමද? නකා. නකා කියන්නේ ඇතුළත කියන තේරුම තියෙන. හරි කකි ජුන් ස්ට්‍රෝක් කෝඩ් එක බලන්නකො මේක ඉච්චි නී සං යෝ ස්ට්‍රෝක්ස් 4යි තියෙන්නේ පළවෙනි ඉර දෙක මේක 3 4 මේ ඉර ගෑවෙනවා විදිහට තියෙන නකා කංජිය දැන් ඔයගලන්ට යොමි කතා එකයි දීලා තියෙන්නේ නකා විතරයි. හරි. මේ හිස්කොඩු ටිකේ පුතේ ප්‍රැක්ටිස් කරන්න කංජිය ලියන විදිහ. ඊට පස්සේ තියෙනවා හොන් කංජිය. චි නී සං යොන් ගෝ මගීර පොඩ්ඩක් දෙවෙනි රැද උනා කෙලින් ගහන්න ඕනේ චි නී සං යොන් ගෝ හොන් කංජිය. එතකොට මේකේ තේරුම දීලා තියෙන්නේ පොත. හරි කංජි දෙකයි තියෙන්නේ අපි නැවත එමු පුතේ පාඩමට. එතකොට මෙතන නක කංජිය ඕගලන්ට තියෙනවා. හරි කබානෝ නක මෙතන මේ නෝනිපාතයත් අපිට වැදගත් වෙනවා. කබානෝ නකානි නනික අරිමස්කා. කබාන් කියන්නේ බෑග් පුතේ. නක කියන්නේ එතකොට ඇතුලේ. බෑග් එක ඇතුලේ නනිගා මොනවද තියෙන්නේ? හරි බෑග් එක තුල මොනවා තිබෙනවාද මොනවද තියෙන්නේ එහෙමයි තේරුම එන්නේ. ඔබයි මෂෝ එකේ තියෙනවා සෙනුදි සන් කබානෝ නකනි නනිගා අරිමස්කා. සෙනුදි බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ? හොන් තෝ නෝතෝ තෝ එනතෝ ෆුද්දේ බක්කොගා අරිමස්. එතකොට මෙතන තෝ කියන පාටිකල් මේකින් තමයි මේ වාක්‍ය සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද මේකේ තේරුම? බෑග් එක ඇතුලේ සෙනුදිගේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අහනවා. හොන් පොතක් වෙන්නත් පුළුවන් පොත් වෙන්නත් පුළුවන්. පොතක් සහ තෝ කියන්නේ එන් කියන්නේ සහ. නෝතෝ සටහන් පොතක් නෝට්බුක් එකක්. නෝතොත්තෝ ෆුදේ බකෝ. ෆුදේ බකෝ කියන්නේ මොකද්ද? පෙන්සිල් බොක්ස් එකක් පැන්සල් පෙට්ටියක්. එතකොට කෝ පුතේ මෙතන ෆුදේ බකෝ එකට පස්සේ ආයි තෝ එකක් දාලා තියනවද? නෑ. හරිද? එතන ඕගලන්ට වැරදෙන පොයින්ට් එකක් මේ කියන්නේ. එතකොට පළවෙනි නවුන් එක හොන්. තෝ දාලා සම්බන්ධ කරා. නෝතෝ තෝ දාලා සම්බන්ධ කරා. මෙතෙන්ට තෝ ආවේයි තව ෆුදෙබකෝ කියන නවුන් එක තව තියෙන හින්දා. එතකොට ෆුදෙබකෝ වලට පස්සේ නවුන් එකක් තව නාමපද ඇඩ් වෙන්නේ නැහැ මෙතෙන්ට. එහෙමනම් එතකොට අවසාන නාමපදයට පස්සේ තෝ යන්න යෙදෙන්නේ නැහැ. මතක තියාගන්න ගා අරිමස්. අරිමස් වලට කලින් ගානිපාතේ දෙනවනේ. වාක්‍ය සම්පූර්ණ තේරුම පොතක් සහ සටහන් පොතක් සහ පැන්සල් පෙට්ටියක් තියෙනවා. තෝනිපාත සම්බන්ධ වෙන්නේ මුල නාමපද වලට විතරයි අවසාන නාමපදයට පස්සේ තෝ යන සම්බන්ධ වෙන්නේ නැත. මේක මතක තියාගන්න හොඳට. සෝදිස්කා. එහෙමද? අපි මේ ටික හලිමු පුතේ. CD19 ユニット31覚えましょう。セヌディさん、カバンの中に何がありますか？本とノートと筆箱があります。そうですか。හරි. යා ඉදිරියට. එතකොට අපිට මෙතන අඳුනගන්න තියෙනවා ඊට කලින් අපිට අඳුනගන්න නාමපද ටිකක් තියෙනවා. අපි බලමු ඒ ටිකත් මොකද්ද මේක ජපන් වලින් කොහොමද කියන්නේ කංජියක් තියෙනනේ හොන් කංජිය පුතේ. මේක මොකද්ද? ෆුදේ බකෝ. හකෝ නෙමෙයි මේක තෙන් ෆුදේ බකෝ. ඊට පස්සේ නෝතෝ නෝට්බුක් සටහන් පොත. මේක මොකද්ද? මුදල් පසුම්බියක්. සයිෆු
ඊළඟට ජංගම දුරකථනයට මොකද්ද කියන්නේ? කේතයි දෙන්වා. මේක කේතයි කියන්න එපා. කේ අකුර දීර්ඝයි. කේතයි දෙන්වා. මේක මොකද්ද? මේක පුතේ පෝචි. එතකොට මේකේ පෑන් පැන්සල් වලට වඩා අපි ගෑන් ළමයි නම් මොනවාද? ලිප්ස්ටික් ඒ වගේ දේවල් ලේන්සුවක් උනා හරි ඒ වගේ දානවා ඇරෙන්න පෑන් පැන්සල් මේකේ දානවා අඩුයි පුතේ. මේක මොකද්ද? කස කුඩය. මේ මොනවාද? මංගා. හරි. කාටුන් පොතක්. මේක මොකද්ද? ලන්ච් පැකට් එකක් නේ. ඔබෙන්තෝ. හරි. ওই ටික තමයි අපිට තියෙන්නේ. හරි. මේ තියෙන පුතේ දැන් අපි අර බලපු පින්තූර ටික තමයි මෙතනක් තියෙන්නේ. මේ පින්තූර 9. එතකොට අපිට මෙතන කරන්න තියෙනවා මොකද්ද? කීත ඊමෂෝ. දැන් ඔයගොල්ලෝ එක කියවන්න. මොනචිදෝ කීත එකක් ඕනේ බංගෝ කකිමෂෝ. නැවත වරක් අසමින් වරහන තුල අංක දාන්න කියනවා. අපි අංක ටික දාලා ඉමු. CD21 ユニット31言葉1傘、2お弁当、 3ノート、 4財布、 5漫画、 6本、 7携帯電話、 8ポーチ、 9筆箱、 එකපාරින් අංක දාගන්න බැරුණ පුතාලා වෙනුවෙන් තව එකපාරක් ප්ලේ කරනවා. CD21 ユニット31言葉1傘、 2お弁当、 3ノート、 4財布、 5漫画、 6本、 7携帯電話、 8ポーチ、 9筆箱、 දැම්මද පුතේ අංක බලමු අපි. එතකොට ඉචින්නේ කසා නී ඔබෙන්තෝ සං නෝතෝ යොන් සයිෆු ගෝ මංගා රුකු හොන් නන කේතයි දෙන්වා හචි පෝචි කියු පුදෙබකෝ. ඔය විදිහටයි පුතේ නම්බර්ස් දාන්න තියෙන ඕඩ එක. හරි ඊළඟට සීඩියෝ කීතේ ජීබුන්ගා මොත්තේ ඉරු මොනෝනි මරු මොත්තේ ඉනයි මොනෝනි බත්සු කකිමෂෝ. මොකක්ද ඒ කියන්නේ? CD එක අහමින් ඔයා ළඟ තියෙන දේවල් වලට මරු දාන්නලු. මේ 4 જાතියක් කියනවා. ඔයා ළඟ නැත්තම් බත්සු දාන්න කියලා කියනවා. අහලා බලමු. CD22 ユニット31聞きましょう。1携帯電話と本と筆箱があります。 2ポーチと漫画と財布があります。 3ノートと本と筆箱があります。 4本と財布と携帯電話があります。 හරි මෙතන ඉචි එකේ කියන්නේ පුතේ කේතයි දෙන්වත හොන්තෝ ෆුදෙබකෝගා අරිමස්. ජංගම දුරකථනයක් පොතක් සහ පැන්සල් පෙට්ටියක් තියෙනවා. ඒ ටික තියෙනවා නම් මරු දානලු නැත්තම් බත්සු දානලු. නී වලින් කියනවා පෝචි තෝ මංගතෝ සයිෆුගා අරිමස්. පෝචි දැන් බෝස් ළඟ පෝචි එකක් තියෙන්න පුළුවන්ද නේ? සමහර අය ළඟ තියෙන්න පුළුවන්. පෝචිතෝ මංගතෝ සයිෆුගා අරිමස්. පෝචි එකක් නැත්තම් දැන් තියෙන ඒවාට මරු බත්සු දාන්න බත්සු දාන්න. සං වලින් කියනවා නෝතතෝ හොන්තෝ ෆුදෙබකෝගා අරිමස්. සටහන් පොතක් සහ පෙන්සල් පෙට්ටියක් තියෙනවා. යෝ හොන්තෝ සයිෆුතෝ කේතයි දෙන්නෝගා අරිමස්. පොතක්
පර්ස් එකක්, පසුම්බියක් සහ ජංගම දුරකථනයක් තියෙනවා. දැන් එතන Tamanට හිතන විදිහට පිළිතුරු දාන්න පුතේ මරු වචන දාන්න තියෙන්නේ. හරි. නිබන් දොනෝ හිතෝනෝ කබන් දෙස්කා සීඩියෝ කීතේ කකිමාෂෝ. මේක ඕලෙවල් වලට එන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ බෑග් එකක් දීලා බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඔයගලන්ට උත්තර ලියන්න පුළුවන්. හරි. එක මේක ඇවිල්ලක් තියෙනවා මේ ඕලෙවල් පේපර් එකට. අපි හිතන්නකො මේ බෑග් එක මම මේ නිකන් හිතලා කියන්නේ මම නිකන් ගත්ත පින්තු මේක දීලා කබානු නකනි නනිගාරි මස්කා. ඔයගලන්ට දැන් වාක්‍ය සම්බන්ධ කරන නිපාත ඒ වෙලාවට අමතක වුණොත් පුතේ වාක්‍ය හදාගන්න බැරි වෙනවා. නේද? කොහොමද කියන්නේ? මොනවාද මේක ඇතුළේ ඉස්සලා තියෙන්නේ? ජංගම දුරකථනයක් තියෙනවා, ලන්ච් පැකට් එකක් තියෙනවා, පර්ස් එකක් තියෙනවා. කොහොමද ඔවා කියන්නේ? වචන අමතක වුණත් අමාරුයිනේ. කේතයි දෙන්වා නිපාතය තෝ. ඊට පස්සේ ඔබෙන්තෝ තෝ. අන්තිමට සයිෆු. තෝ දානවද? නෑ. ගා අරිමස්. මේ විදිහටයි කියන්නේ. දොනෝ හිතෝන කබාන් දෙස්කා. සීඩියෝ කීතේ කකිමෂෝ. අපි අහමුකෝ සීඩිය එක ඉස්සෙල්ලම. මෙතන පුතාලා ABCD කියලා දාන්න, අංක දාන්න. CD23 ユニット31聞きましょう。1、冬美さん、カバンの中に何がありますか？財布と携帯電話とポーチがあります。2、小春さん、カバンの中に何がありますか？私のカバンですか？財布と携帯電話と傘があります。3、拓也さん、はい、カバンの中に何がありますか？そうですね。僕のカバンの中に携帯電話とノートと筆箱があります。4、ゆかさん、カバンの中に何がありますか？そうですね。財布と携帯電話とお弁当があります。すみません。もう一度お願いします。財布と携帯電話とお弁当です。そうですか。තව පාරක් ප්ලේ කරන්න පුතේ. තෝරගන්න එක පාරින් අපහසුන දරුවන් වෙනුවෙන්. CD23 ユニット31聞きましょう。1、冬美さん、カバンの中に何がありますか？財布と携帯電話とポーチがあります。2、小春さん、カバンの中に何がありますか？私のカバンですか？財布と携帯電話と傘があります。3、拓也さん、はい、カバンの中に何がありますか？そうですね。僕のカバンの中に携帯電話とノートと筆箱があります。4、ゆかさん、カバンの中に何がありますか？そうですね。財布と携帯電話とお弁当があります。すみません。もう一度お願いします。財布と携帯電話とお弁当です。そうですか。හරි. කාගේ බෑග් එකද කියලා තෝරගන්න පුළුවන් වුණාද පුතාලට? හරි. ඉචි වලින් මොකද්ද කිව්වේ? බෑග් එක ඇතුලේ තියෙන දේවල් ටික අපි ගැන බලමු. ඉචි වලින් කිව්වේ මෙන්න මේ A බෑග් එක ගැන. හරි. ඕඩර් එක මට නාම පදවල ඕඩර් එක මට මතක නැහැ. කේතයි දෙන්වතෝ සයිෆුතෝ පෝචිකා අරිමස්. මේ ඕඩර් එක මාරු වෙන්න පුළුවන්. මට CD එක ඇත්තටම මතක නැහැ ඕඩර් එක. හරි. ආන්සර් එක වෙන්නේ පුතේ මේක. නී වලට එන්නේ ආන්සර් එක C. කේතයි දෙන්වතෝ සයිෆුතෝ කසගා අරිමස්. එයාගේ බෑග් එකේ තියෙන ඒවා. සන් වලට එන්නේ B. කේතයි දෙන්වතෝ නෝතෝතෝ ෆුදෙබකොගා අරිමස්. මේක B. නී වලට එන්නේ C. ඒ වලට චි වලට A. එතකොට යොන් වලට එන්නේ පුතේ D. සයිෆුතෝ කේතයි දෙන්වතෝ ඔබෙන්තෝගා අරිමස්. එයාගේ බෑග් එකේ තියෙන්නේ මේ ටික. මේවා.
හරි. එතකොට A C B D කියන ආන්සර්ස් තමයි එතනට ඉන්නේ. හරි. දැන් ඔන්න මෙතන තියෙනනේ ඔයගලන්ට දැන් ග්‍රෑම් එක කබානෝ නකනි අරුමොනෝ කයිතේ ඊමෂෝ. කබානෝ නකනි මේ තෝතෝ නිපාත වලින් සම්බන්ධක නාමපද තුනක් දාන්න අවස්ථා තියෙනවා. අපි කියමුකෝ මෙතෙන්ට සයිෆුතෝ, කසතෝ, කේතයි දෙන්වග අරිමස්. නේද? බෑගය ඇතුලේ සයිෆුතෝ, කසතෝ, කේතයි දෙන්වග අරිමස්. පැසුම්බියක් සහ ගුඩයක් සහ ජංගම දුරකථනයක් තියෙනවා. යාළුවෙක්ගෙන් අහන්නේ කොහොමද? තොමදචිනු කබානි නෝ නකනි නකනු මොනෝ කිකිමාෂෝ. යාළුවගේ බෑග් ඇතුලේ දේවල් අහනවා. කබානෝ නකනි. මෙතෙන්ට ක්වෙස්චන් වර්ඩ් එක මොකද්ද පුතේ එන්නේ? නනිගා අරිමස්කා. නනිගා. නනි කියන වචනේ විතරයි. ගා නිපාතේ එළියේ තියෙනවා. නනිගා අරිමස්කා. හරි අහලා ලියන්න. හරි. ඔන්න දැන් අපි නැවත වාරයක් බලමුකෝ කබානු බෑග් එක ඇතුලේ. මගේ බෑග් එක ඇතුලේ තියෙන දේවල් කොහොමද කියන්නේ? මොනවද තියෙන්නේ? ලන්ච් පැකට් එකක් තියෙනවා මගේ බෑග් එකේ. මොබයිල් ෆෝන් එකයි පර්ස් එකයි. කොහොමද කියන්නේ? ඔබෙන්තෝ තෝ. සයිෆු තෝ. කේතයි දෙන්වා ගා අරිමස්. මේ නිපාත වැදගත් පුතේ. සයිෆු තෝ. ඔබෙන්තෝතෝ කේතයි දෙන්වා ගා අරිමස්. එතකොට යාළුවෙක්ගෙන් අහනවා නම් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා ක්වෙස්චන් වර්ඩ් එකනේ කබානෝ නකනි මෙතෙන්ට නනිගා අරිමස්කා. හරි ඒ ටික තමයි මේකේ ප්‍රධාන ග්‍රැමර් ටික වෙන්නේ. පුතාලට දැන් ඒ ටික හොඳට පුළුවන් කියලා මම දන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන බෑග් ටික මේ බෑග් පහ. මේ පින්තූර පහ හොඳට මතක තියාගන්න. මං කියවනේ මේකෙන් එකක් පුතාලට මොනම ප්‍රශ්නයකට හරි දාලා අහන්න පුළුවන්. කබානෝ නකනි නනිගා අරිමස්කා. එතකොට ඔයගොල්ලෝ උත්තර අනිවාර්යෙන් ලියන නාමපද ටික මතක තියෙන්නත් ඕන. හරි. මේ ප්‍රශ්න අහන එක විදිහක්. ඊට පස්සේ මෙතන තියෙන නාමපද 9. පින්තූරේ දැක්කහම නම මතක් වෙන්න ඕනේ. දැන් හොන් කංචිය පුතාලට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. නක කංචිය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ස්ට්‍රෝක් කෝඩ් එකත් කියලා දීලා තියෙනවා. ඒ ඔක්කොම පුළුවන්. එතකොට මේ පාඩමේ තියෙන ගැටලු ඔක්කොම ඔයගලත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි පුතේ. හරි? එතකොට 31 වෙනි පාඩමේ ඔයගලන්ට දැන් කිසිම ගැටලුවක් නැහැ. හරි. එහෙනම් අපි 32 වෙනි පාඩමෙන් ආයෙත් හම්බ වෙමු. ජය වේවා පුතාලා සියලු දෙනාටම.